හායි ඇත්තටම මම හිතුවද වැදගත් දෙයක් ඔයාලා එක්ක ෂෙයා කරගන්න. ඒ තමයි ඩුබායි වල පොඩි ගාණක් ගෙවලා අවුරුද්ද පුරාම ළමයිගේ වැක්සීන්ස් ෆ්‍රී ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම මේක කරන්නේ මේ ගැන නොදන්න ඩුබායි වල පදිංචි ළමයි එක්ක ඉන්න අම්මලා තාත්තලාට. ඇත්තටම මම දන්නවා මේක ගොඩක් අය දන්නවා කියලා. හරි අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ඩුබායි වල රෙසිඩන්ට් වීසා තියෙන අයට තමයි මම මේ කියන්නේ. මම අනිත් ඒවා නම් දන්නේ නැහැ. ඇත්තට මේ මම ෂෙයා කරගන්න හදන්නේ මම මගේ බබාට කරපු විදිහ. දිරාම් 100ත් 120ත් අතර ගාණක් ගෙවලා අවුරුද්ද පුරාම ළමයාට හෙල්ත් කාඩ් එකක් හදාගන්න පුළුවන් වැක්සීන් වලට. ඒ කාඩ් එක හදාගත්තට පස්සේ රජයේ ලියාපදිංචි වෛද්‍ය මධ්‍යස්ථාන තියෙනවා ගවර්න්මන්ට් ඇන්ඩ් ප්‍රයිවට් එකේම. එහෙම තැනක් ඔයාලට සර්ච් කරලා ගිහිල්ලා ඔයාලට මේ එන්නත් කරන්නේ අවුරුද්ද පුරාම නොමිලේ ලබා ගන්න පුළුවන්. මෙම ලියාපදිංචිය සිදු කරන්නේ ඩුබායි හෙල්ත් ඔතොරිටි DHA සහ එමිරේට්ස් හෙල්ත් සර්විස් EH කියන රජයේ ආයතන දෙක මගින්. ඉතින් මෙම පහසුකම මේ කියන රජයේ ආයතනවල ලියාපදිංචි කරපු වෛද්‍ය මධ්‍යස්ථාන වලින් ඔයාලට ලබා ගන්න පුළුවන්. මම මෙතනින් එහාට ඉංග්‍රීසියෙන් නෝට් එකක් දාලා තිබ්බට සිංහලෙන් විස්තර කරන්නම්. අවශ්‍ය ඩොකියුමන්ට් වෙන්නේ ළමයාගේ එමිරේට්ස් ID එක, පාස්පෝර්ට් එක, බර්ත් සර්ටිෆිකේට් එක, අම්මගේ තාත්තගේ එමිරේට්ස් ID, ඊළඟට පරණ එයාගේ රටේ එයා වැක්සීන් කරපු කාඩ් එක. ඒ ටික තමයි ඕනේ වෙන්නේ. අමතර මොන හරි තව තියෙනවා නම් ඔයාලට පුළුවන් එලට කෝල් කරලා විස්තර හරියටම දැනගන්න අවශ්‍ය ඩොකියුමන්ට්ස්. හරි අපි බලමු ඒක ලියාපදිංචි කරන පියවර කොහොමද කියලා. ඉස්සරෝම එන්නත් කරණය සඳහා ළමයාට මෙඩිකල් රෙකෝඩ් නම්බර් එකක් ලබා ගන්න ඕනේ. ඒ සඳහා අපි කරේ මුලින්ම ඩුබායි හෙල්ත් ඔතොරිටි එකේ ඔෆිෂියල් නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකට කෝල් කරලා එයාලගෙන් විස්තර අහගෙන අපි අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. ඒ කියන්නේ දිනයක් වෙන් කරගත්තා. මේ සඳහා අපිට අපොයින්ට්මන්ට් එක ලැබුණේ අල්කිසස් හෙල්ත් සෙන්ටර් කියන එක DH එක යටතේ තියෙන. ඒ හෙල්ත් සෙන්ටර් එකේ තමයි අපිට අපොයින්ට්මන්ට් එක හම්බුනේ. ටයිම් එක හැමදේම එයාලා වෙන් කරලා දෙනවා. ඊට පස්සේ අදාළ ඩොකියුමන්ට්ස් එක අපි ඒ දිනේට ගිහිල්ලා අපි ටිකක් කලින් ගියා. මොකද මේක අපිට හොඳ අවස්ථාවක් වුණා එතන ඩොකියුමන්ටේෂන් කරගන්න. එතකොට ළමයාව චෙක් කරනවා ડોක්ටර්, ඒ වගේ විවිධ කාර්යයන් තියෙනවා. ඒ සඳහා අපිට ටයිම් එක ඇති වුණා. රෙජිස්ට්‍රේෂන් එකට අපිට අවුරුද්දටම දිරාම් 102ක් වගේ ගාණක් තමයි ගියේ. ඊට පස්සේ යාලපට මෙඩිකල් රෙකෝඩ් නම්බර් එකක් එක්ක අලුත් කාඩ් එකක්. ඒ කියන්නේ පොතක්. මේ වගේ මේ රටේ වැක්සීන් කරන පොතක්. වැක්සිනේෂන් ඔක්කොම රෙකෝඩ්ස් කරන්නේ මේ පොතේ. ඒක ලංකාවේ එක යාලා බලලා ડોක්ටර් ලංකාවේ අපේ වැක්සීන් කාඩ් එක බලලා ඒකේ අපි කරපු වැක්සීන් මොනවද, නොකරපුවා මොනවද, එතකොට මෙහි අමතරව කරන්න තියෙන්නේ මොනවද, ඔක්කොම රෙකෝඩ් කරලා බබාලට ඒ දේවල් ඒ විදිහට ලබා දෙනවා. මගේ පුතාට අවුරුදු 5 එන්නත ලබා දෙන්න තමයි මම ගියේ. මොකද මෙයාලගේ තව අමතර එන්නත් ලබා දෙන්න තියනවා කියලා මම දැනගත්තා. ඒවා සඳහා එක්කම මම අවුරුද්දටම රෙජිස්ටර් කරලා එයාගේ අවුරුදු 5 එන්න සඳහා ගියා. ගියාම එයාලා මෙයාට ලබා දුන්නා පැපොල සඳහා පළමු මාත්‍රාවක් සහ වැසෙල්ලා කියන එන්නත ලබා දුන්නා. ඊට පස්සේ මාස 3කට පස්සේ තමයි එයාට අවුරුදු 5 එන්නත් කරණය කරේ. ඒ අවුරුදු 5 එන්නත් කරණය කරාට පස්සේ ආයෙ තව මාස 2කින් එයාට තියෙනවා පැපොල සහ වැසෙල්ලා වල දෙවන මාත්‍රාව ලබා ගන්න. ඒ ඔක්කොම පිළිවෙලට එයාලා අපිට ෆෝන් එකට දින 2කට කලින් දවස් මතක් කරලා රිමයින්ඩර් එකක් එවනවා මේ දිනේට ඔයාලා එන්න කියලා. හරිම පිළිවෙලට මෙම එන්නත් කරණය එයාලා කරනවා. හරිම පිරිසුදුයි, හරිම පිළිවෙලයි. ළමයි එක්ක හරිම විනෝදජනකව මිත්‍රශීලීව සියලුම තොරතුරු කතා බහ කරලා සියලුම ශ්‍රී ලංකාවේ ඒ කරපු එන්නත් පොතේ තොරතුරු පිළිවෙලට එකින් එක චෙක් කරලා කරපු එන්නත් නොකරපු එන්නත් පිළිවෙලට චෙක් කරලා
හරිම පිළිවෙලට මේ දේ සිදු කරනවා. මේක මං හිතනවා ප්‍රයිවට්ව මුදල් ගෙවලා හෝ ඉන්ෂුරන්ස් තියෙන කට්ටියට ඉන්ෂුරන්ස් මාර්ගයෙන් හරි ගෙවලා ප්‍රයිවට් එන්නත් කරණයත් මෙහි කරන්න පුළුවන්. ඊට අමතරව මේ විදිහට ගවර්න්මන්ට් එකට මුළු අවුරුද්දටම 100 ගාණක් වගේ ගාණක් ගෙවලා ෆ්‍රී අවුරුද්ද පුරාම එන්නත් ටික ළමයට පොඩි කාලේ ඉපදුණු දවසේ ඉඳන් සියලුම එන්නත් ලබා ගන්න පුළුවන්. මෙම සේවාව හරිම වටිනවා. මං හිතන්නේ නොදන්න අයට මේක හරිම වැදගත්. නොදන්න අය සමහරක් විට හිතනවා ඇති ප්‍රයිවට් ගිහිල්ලා මෙම සේවාව ලබා ගන්න වෙනවා කියලා. මොකද මමත් එහෙම හිතුවා. පස්සේ තමයි මම මේ ගැන දැනගත්තේ. ඒ නිසයි මම හිතුවේ මේ ගැන තොරතුරු අනිත් අයටත් දැනගන්න දාන්න ඕනි කියලා නොදන්න අයට. ඉතින් බොහොම ස්තුතියි මේ තොරතුරු අහන් හිටියට. තවත් විශේෂ තොරතුරු සහ විශේෂ දෙයකින් අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.